සජීවී ගුවන්විදුලි නාට්‍ය. අද කතාව කම්මැලියා. හයි? ඔක්කොම කම්මැලිලා මූෂල වෙලා මස්ත බාල්ටි වෙලා යනවා. නෑ අර ඉන්ටර් එක අර ගණ්ඩාදී කම්මැලියා කියවනේ කම්මැලියා එහෙම වෙන්නේ නිතරම. එයාට දැන් අපි ගිහිල්ලා අඬ ගැව්වොත් එමු යන්න මේ මැච් එකක් ගහන්න ගිහිල්ලා මට බෑ කීලා. කොහෙද ඉන්නේ උනිය? ඉන්නේ ගෙවල් ගාව ඉන්නේ. ඉතින් කට්ටිය බයිනෝ එක්ක අපිට ගහන්නේ කම්මැලි කියලා වැඩේ කෑවා කියලා. ඒ වගේ කම්මැලියෙක් ගැන තමයි අද සජීවී ගුවන්විදුලි නාට්‍ය ඉදිරිපත් කරන්න අපි හදන්නේ. අතවසෙම මේ ලියාගෙන ඉලා තිනවා මම මේ ඇත්තටම මේ කම්මැලියගේ චරිතය පිළිබඳව ගොඩක් දේවල් ලියාගෙන ඉලා තිනවා. ඔය ලියාගෙන ඇවිල්ලානේ වෙන්දටත් කරන්නේ ඒව නැතුව කරන්න බෑනේ. නමුත් මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? දැන් අවුරුදු ගානක් තිස්සේ අපි ඇවිල්ලා සජීවී ගුවන්විදුලි නාට්‍ය 4කට කරනවා. හරිද? එතකොට අනේ මේ අපේ ඉන්නව ප්‍රේක්ෂක රසිකාවියෝ මේගොල්ලෝ 4 වෙනකොට සැදී පැහැදී මේ වෙලාවට ඇවිල්ලා මේ ගුවන්විදුලි නාට්‍ය අහන්න බලාගෙන ඉන්නේ. ඉතින් අතවසෙම ඔබලා නැත්නම් මේ චුට්ටේ පොඩ්ඩේ කියන දෙදෙනා අද නැහැ. ඒක මේ ලෝකේ නැද්ද? මේ ලෝකේ ඉන්නෝ ඒ උනාට අර මේ ජනතාව ප්‍රේක්ෂක රසික සෞහෘද සුවාසක් ඒ ජනතාවගේ හදවත් වල අපි නැහැ. ඒක මං කියන්නේ. ඉතින් ඔබ තමුන්නාන්සලාගේ මේ දක්වන වූ අනුග්‍රහය නිසා මොකද ඉතින් කෑවනේනි මෙතන. මට කීගේ ඇරියනේට බෝස් ගාලා එකක් මයික් එක ගිල්ලා කිය මං හිතුවේ. ඇනුමරේ. ඔයාගේ ස්තුති කතාව අහලා වට ඒක නිකන් බෝරින් වුණා කම්මැලි වුණා. මොකද්ද? ස්තුති කතාව. ස්තුති කතාව නෙමෙයි ස්තුතියක් නේ කරේ මේ. ඒක තමයි ඒක හරිම ඕලාරිකයි මට මේම කම්මැලි නම් ආගෙන ඉන්න හැට කොහොම කම්මැලියක්ද? කෑවනීති. සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව කම්මැලියා. ඔන්න එක මිනිහෙක් හිටියා මේ මිනිහයාගේ තියෙන කම්මැලිකම ගැන තමයි සජීවී ගුවන්විදුලි නාට්‍යයෙන් සාකච්ඡා කරන්නේ. ඔන්න එක මේ මිනිහයාගේ ආච්චම්මගේ මලන ගෙදර දවසට ඒ කියන්නේ පස්සේ 7 දවසේ බණ දවසේ තමයි දැන් අපි පටන් ගන්න වැඩේ මුලින්ම 7 දවසේ බණ ඉවර වෙලා. දැන් බණ දානි දවසේද? දානි නෑ තාම. හිතන්නේ දානි. දැන් බණ ඉවරයි. 7 දවසේ නෙමෙයි 7 දවසේ දානි. ඒක කලින් දවසේ බණ 6 වෙනි දවසේ බණ දැන් ඔන්න බණ ඉවර වෙලා දැන් කට්ටිය ඉඳගෙන ඉන්නකොට දැන් අර යාළුවෙක් එක්ක කතා කරනවා මේ ආච්චි මැරිච්ච ඒ සහෝදරයා. වැඩ ටික හොඳට කරුණා නේද බං? කතා. බණ ටික තාමුදුරු හොඳට කිව්වා බං බෑ. ඕනේ ඔබයිට කම්පැනි නේද වගේ උඩට ආද්ද? ආන්ද කියන්නේ බං පැයක් විතරම යනෝනේ බං. අම්බෝ බං ඒල කම්පැනි කමේ ඉතියේ වේලියට වෙලා. බුපිචුගේ හොඳට කිව්වනේ බං සූත්‍ර ටිකෙන් කිව්වනේ වෙනදාම උර ආමුදුරුවන්ට කම්මැලි නැද්ද බං ඕම හැමදාම බණ කියන්නේ පැයක් විතර වැඩිය කීනෝනේ බං වාඩි වෙලා එකට යන්නේ එන කම්මැලියද නේද ඉතින් විශ්ද බං හැමදෙන්නේ ඒක කරන්නේ ඒගොල්ලන්ගේ වැඩේ නේ බණ කියලා ජනතාවට ඉන්න අයට පින් අනුමෝදන් කරන එකනේ වැඩි මං කල්පනා කරේ බං අර අපේ ආච්චිගේ යාළුවෝ සෙට් එක ඒ ආච්චිලා ටික නම් නිදිය ගත්ත අර පිටියට හේතු වෙලා වන් දැක්කා. අර නැන්දලා එහෙම අහනෝනේ බං කන්දීගෙන කම්මැලි නැද්ද බං? ඒක කම්මැලි මට මෙතන නිින්ද කියා වාගේ. මම බලාගෙන මම පොඩ ඇන්නේ ඉතින් දැනේ. ඒකනේ. ඊළඟට යාර කොල්ල ටික බෑ මචං මාර විදියට මානසි වුණා උන්ට පොඩ්ඩක් මොන හරි කතා කරලා සලකපන්. අයියා කරා අපේ අයියා. අයියා කියන්නේ බං උන් බලපන් දවසට ගැහුවනේ බං මේ බොක්කොලෝඩි මේ ටික කටු ගාන්ටවා. තස්චනයින බං නියමද? තමාව මම බලාගෙන හිටියේ. උන් වැඩ කරනවා දැක්කම පුදුම හිතෙනවා බං. ඔව් නේද මම මාර දක්ෂයිනේ බං උන් නේද? දස්ස නෙමෙයි පැය ගානක් තිස්සේ මොන් කැපුවා කම්මැලි නැද්ද බං උන්ට? ඔච්චර උන් කරන්න බිම ඉඳගෙන එන කම්මැලි නේ බං. මේක දැක්කත් කම්මැලි හිතෙනවා. ඒ ගොක්කොල තොරන. අපු කියන්නේ මාදු කතා නුඹ කියන්නේ. මේ එන බඩගිනි වං දැන් ඊයේ කෑවෙත් නෑ උදේට කෑවෙත් නෑ මේ වැඩ ගිහලා යාට දුරව වට්ටිය මෙයාට දවල්ට කෑවෙත් නෑ රැයට කෑවෙත් නෑ නේ තාම. රැයට කෑවෙත් නෑ කියන්නේ බඩගිනි කියන්නේ මම දෙසරයක් කාලා අර කුස්සියටකින් බෙදන් කාංක බට්ටියනේ ගමකට කන්න.
ගින් කාපන්. බඩගිනි බං ඔන්ටටම ඉන්න බෑ නිකන් කටෙන් නිකන් පෙන දාන්න දෙනවා වගේ එන්නේ තරම් බඩගිනි. ඉතින් බම් පිසිනේ උඹ මං අඬ ගැහුවා ඉතින් නිකන් ඉතින් හින්ද මං ගින් කෑ. පරෙන් කියලා කුස්සියට ගිහින් බෙදාගෙන කාපන් පට් එක. අනේ කම්මැලි බං දැන් ඔය කුස්සිය ගිහින් බෙදාගෙන කන්න. මොනවා කියන්නේ? සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව කම්මැලියා. දැන් මේ කම්මැලියා බුදුම කම්මැලියෙක් ඇත්ත වශයෙන්ම කියනවනම් ඔන්න අර යාළුවෙක් එක්ක දැන් ආයේ කම්මැලියා සෙට් වුණා වැඩකට. කොහොමද? ඉඳයි. දානින් පස්සේ ඉඳ තම්බුනේ බං ගෙවල් පැත්තේ ඒකයි ආවේ. ඔව් උඹලා ඉඳ තිබ්බේ මං එන කම්මැලි කමේ ඉතින්. මං හිතුව ඔබට අර සෙනග ඉඳලා ගියාම බං එන කම්මැලිනේ. පාළුයිනේ බං. පාළු එන කම්මැලි. ඕක තමයි මලකවල් දාන ගෙවල් යෝධනාම තියෙන ප්‍රශ්නේ. ඔව් කීලාට මට නම් බං මේ ටිකේ උදේ පාන්දරම නැගිටලා මැච් එක බලනවා බං. මැච්නේ බං දිගටම මැච්නේ. අනේ කම්මැලි නැද්ද බං ඕවා බලන්න උඹට. බලන්න කියන්නේ ඔය ගැස්ටිකුනේ බං ඉතින් දැන් ඉස්සරහට තව හොඳ ඒවා එනවා. අයියෝ උඹ කියන්නේ අර ඊයේ දුපරේදාද එකක් මම බැලුවා. අපි ගාපු එක. ඔව් අර ලංකාව. බංග්ලාදේශ. පෝ බං එපා වෙනවනේ බං බලන් ඉඳලා. පාවිනෝ කරලා 333ක් ගැහුවා. ඉතින් ඒක තමයි අර දිල්ෂාල්ලට කම්මැලි නැද්ද බං 150ක්ද කොහෙද ගැහුවනේ මේ මිනිහා. පිස්සුද බං අවුට් වෙලා එන්නේ නැතුව අවුනේ කම්මැලි කමේ ඉන්නේ. යන්නේ බං. මම බලන් ඉන්නවා අවුට් වෙන්නේ නැහැ. ඒ මට ඒවයිම ගැහුවානේ බං. සංගක්කාර නියම සත්‍ය. ඒ මඩියට සංගක්කාර. කොච්චර අතරේම ගන්න කම්මැලි නැද්ද බං බලන්න ඉතින් කොච්චර අතරේම ගන්න අවුට් වෙන්නේ නැහැ. දෙන්නම ගානෝ එන්න කම්මැලි. මොනවා කියන්නේ බං? ඉතින් බං. අර මේකක් තිබ්බ ඒක නම් පොඩ්ඩයි තිබ්බ ඒක ඉන්න කම්මැලි නෑ ඒක බැලුවම. මොකද්ද? අර පෑන්ටොක්ස් කීලා යන්නේ අර කට්ටියක් කරන්නේ. ඒක විනාඩි 5ක් විතරනේ බං තියෙන්නේ. ඔව් ඔව්. ඒක ඔය බලන්න පුළුවන් කම්මැලි නෑ නැත්තම් පොයි පායනෝ නේද? එපාරිනවා කියන්නේ? ඔව් අර මේ පිස්සුද වන්දන්නේ මේ ඊ මඩිවට ආතද මේ මොනවද මේ ඊට සැර ඉවර වෙලා ආනෝනේ ප්‍රශ්න. ඔව් ඔව් අදින්න මෑන් ඔෆ් ද මැච්. ඒ ආවම ඒවට කතා කරන්න කම්මැලි නැද්ද බං ඔය දිල්ෂාන්ලට? දිල්ෂාන් නම් මන් දන්නේ සමහරු නම් ඒකට ටිකක් කම්මැලි තමයි. shootymallypedimally.blogspot.com සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව කම්මැලියා. දැන් මේ කම්මැලියව බලන් දෙන්නේ ඇත්තටම යාළුවා එනවා ඒ පුදුම කම්මැලිකමක් තියෙන මිනිස්සු. ඔන්නේ යාළුවා එනවා. මොකද බං අර උඹලගේ වත්තේ අර කේල් කෑන් ටික සේරම ඉදිලා නේ බං. ඔව් බං අර ඒ ඉදිලා. ටික කපාගනින් කපලා කීයකට විකුණහන් කොහොමද? අනේ කවුද ඕවා කපන්නේ? කපන්නේ කියන්නේ මම කේල් ගහට මන්න පාරක් ගහුවා ගහපාතනවා කන කපලා ගෙට ගවින්කෝ. ඒක මන් දන්නවා කේල් ගස් වල කේල් කන් කපන හැටි. මන්නෙත් නෑ බං ඔය කුස්සියේ කොයි හරි ඕ යන්න කම්මැලි බං. කොහොමද කේල් කැම්ම තිබ්බ 10ක් පාඩුවා. ඉතින් ඔය 12ක් විතර ඇති. ඔය අපේ සීයාගේ පිස්සු බං සීයා අපේ මැරුණි. ඔව්. අච්චිට මාසෙකට කලින් නේ මැරුණ මට. ඔව් මතකයි. සීයාට වනී මන්ද බව වල හාර අර මොනවද මුත්තේ මොකද කරන්නේ වාගේ කේල් හිටෙව්වනේ බං දිගටම කම්මැලි නෑනේ බං මන්ද. ඕවා ඊටවන්න කම්මැලි නැද්ද කියලා. නේ මන්ද ඔබට පුදුම කතාවක්. ඒක නෙමෙයි උඹට වාසීනු නේද? සීයා යාච්චි දෙන්නම තේරුම ලියලා තියෙන වැඩි හරි උඹට කියන්නේ. ඔව් අයියා කිව්වා මට. අයියාට මොනවද? අයියාට කුඹුරු කෑල්ලක් ලියලා තියනවලු. පල්ලෙහා. අනිත් ටික සේරම ගොඩ ඉදන් ටිකයි පොල් කෑල්ලයි රබර් කෑල්ල ඔක්කොම මටලු ලියලා තියෙන්නේ. ඔය අයියා කියන්නේ? ඉතින් ඔබට තියෙන දැන් ගිහලා වැඩේ ඔව් අර ලෝයර් ගාව ගිහලා මොනවද මේවා ෆෝම් ටිකක් තියෙනවලු. ඔය පුරවන්න කම්මැලි කියලා කිව්වා මම. ඉතින් අයියා කිව්වා නෑ ලෝයර් එක පුරවලා දෙනවලු. අස්සම දාන්න දෙන්නේ. අස්සම් කරන්න දිනවලු බං 20 පොලක ඔප්පු ගියද්ද මට කම්මැලි මං පස්සේ යනවා. යකෝ මේ කෝටි ගානක දේපලක් ඔබට දෙන්න හදනකොට ඔබට ගිහින් අස්සම් කරලා එක ගන්න කම්මැලි? ඔව් බං මං ඒත් අයියට කිව්වා ඕන්න උඹ ගනින් කියලා. ඌ කියනවා ඒත් ඌට ලිව්වත් මම ආයේ ඒත් අස්සම් කරන්න ඕනලු. කම්මැලි බං ඕක කරන්න. සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව කම්මැලියා. දැන් මේ කම්මැලියා ඔය බලන්න යාළුවා යනවා දැන් ගෙදර. කොහොමද? ඉන්නවා කියන්නේ උඹලා ඉතින් අරුම පින්වන්තයෝ නේද බං?
අපි ඉතින් බල රස්තාවල් හොයාගෙන ගෙවල් අදලා ණය වෙලා ඊළඟට යාළු වෙලා බස් වලට රස්තිය ආඩු වෙලා ඊළඟට ගෙවල් වලින් ඒවට රණ්ඩු වෙලා අන්තිමට කැමචි වෙලා කසාද බඳලා ලොකු ප්‍රශ්නනේ බං ඒවට සල්ලි කොහොම මොකද උඹලාට ප්‍රශ්න? ඇයි? උඹලා කම්මැලි නෑ නේව? උඹලා ගෑනු වෙනකම් බස් වලට බලන් ඉන්නවා කම්මැලි නැතුව. ඊට පස්සේ කම්මැලි නැතුව උන්ගේ පස්සේ ගිහිල්ලා යාළු වෙනවා. කම්මැලි නැතුව අම්මලා බැන්නා මේවට රණ්ඩු වෙනවා. ගා ගන්න එනේ උන් කම්මැලි නැතුව ගා ගන්න යනවා. මම මොකුත් නෑ නේ මං ඔය පැත්තකට වෙලා ඉන්නවා. උන් අයියලා සෙට් කරලා දැන් 4 වෙනි එක ඔන්න එට බලන් දියාලෝ කම්මැලි බං. කම්මැලි කියන්නේ පොතට ඒවලා දීලා කැලි වෙලා කම්මැලි බලන්න. දේපොළ ටිකක් නිකන් අම්මුණා ගෙවල් දොරවලුත් අම්මුණා ආඩම් මාර්ගෙත් තියෙනවා. මගු ගෙදරට සතයක් අපි වේදන් කරන ඒවත් ගෙදර උන් කරනවා මොකද්ද ඉතින් කියන්නේ තව? ඉතින් ඒකනේ බං කම්මැලි කිය. කම්මැලි කියන අර කවුද ගෙනල්ලා දුන්නා නේද ෆොටෝ සෙට් එකක් ගෙනාව නේද අර කපු එක ඇවිල්ලා. දැන් හොඳ නැද්ද බලන්න. බැලුවේ නෑ කම්මැලි බං බලන්න අර පොටේ දීනවා එන කොටක් තියෙනවා. ඕවා කවුරු බං බලන්නකෝ. ඔබ බලලා මොන්ද කෙල්ලෙක් බලාගෙන ඉතින් දැන් ගියපුවා මොකද ගියපු ඒවා? ගියපුවා ඉතින් අර එක කෙල්ලෙක් රට යන්න අදනවා. බඳලා කම්මැලිනේ බං ඕත් ඒරියාවේ යන්න. එයාට තියනවලු ඒ ඉන්න පුළුවන් මාව බැන්දා මටත් ඒ අර PR හම්බෙනවලු. ඉතින් නියමනේ අහු. අයියෝ කම්මැලි බං ඊට පස්සේ තව කෙල්ලෙක් පන්සේ. ඉතින් පන්සේ එන්න දුරනේ බං ප්ලේන් වල පැය ගණන් කම්මැලි නැද්දෝ යන්න ඕය. ආපෝ කියන්නේ නේ මන්ද බං මොකද මූණෙන් මුල් කරයි ඈ මූණ නිකන් මේ කකුල අහුවෙලා බං පුටුවට මේ ලෑලි වතුර දෙකට අස්සට. අයියෝ ඉන්න බෑ. ඉඳනාද? ඉඳනවට කියන්නේ ඉන්න බැරුව ඉන්නේ මේ. මේ ටිකක් දාගත්ත නාරි ඔකට. මේ ටිකක් දාන්න කියන්නේ මේ දැනුත් අහුවෙලා තියෙනවා. දැනුත් අහුවෙලා කියන්නේ? ඔව්. ඕනේ නෑ මේ අහුවෙලා නැගිටලා මේ කට කළා පුතෝ මේව කරගදින්කෝ. කම්මැලි බං. කම්මැලි කියදු කකුල අහුවෙලා තියෙද්දි. shootymallypedimally.blogspot.com සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව කම්මැලියා. දැන් මේ මිනිස්සු පුදුම කම්මැලි කියන්නේ ඇත්තටම ගහන්න හිතනව නේද? අහන් ඉන්නකොට වැඩසටහන අහන් ඉන්නකොට රේඩියෝ කට ගහන්න හිතනව නේද? ඒවා රේඩියෝ එකට ගන්න එපා. ඒ තරම් කම්මැලි. ඔන්න දැන් මේ මිනිස්යාට දැන් ඔන්න සුභ ආරංචියක් කියලා යාළුවා ගියා ඒගොල්ලෝ ගෙදර. අම්මේ මනමාර මාත්‍යා. ඒ ගානි බං අම්මා කිව්වේ. මම මේ අපේ අම්මලා වැඩ බං අයියෝ. අම්මලා වැඩ කියන්නේ බං උඹේ වයස හරිනේ බං දැන් 30යි. හරි වයස හරි. අම්මලාට අනේ ඉතින් කම්මැලි නෑනේ අම්මලා පා වෙනව බං අර ගිහිල්ලා බලලා ඉවරලා දැන් අර ගෑල් ළමයි බලලා කතා කරලා හොඳයි දුක ලක්ෂණයි. ලක්ෂණයි කියන්නේ ඊට වඩා. දීපලක් තියනවලු නේ. ඔව් තියනවලු බං එන්න තියනවලු තාත්තා කියන්නේ. එහෙමද? ඔව්. ඔබට කැමතිද? උඹ යාට කැමතිද? මම එයාට කැමති. ලක්ෂණයි එයා. ඔව්. නිලියක් වාගේ ඉන්දි නිලියක් වාගේ. එහෙමද? ඔව් එයා ලක්ෂණයි උගනගෙනක් තියෙනවා. ඔබ පුදුම පින්වන්තයෙක් බං උඹලා උගනගෙනක් තියෙනවා මං එච්චරම කැමති නැති බං උන්ට තියනවලු බං. ගලේ වෙලා දිහා ඔන්න ඔය පොල්ලිදන් තියනවලු බං. කිෂෝක්නේ බං. ඔව් කියන්නේ. හයි? දැන් ඕවා දැන් කචාඩ බැලලා කවදා හරි බං ඕ මම යන්න දෙපයි බං ඔය ඉදන් බලන්නේ අම්බෝ බං කම්මැලිනේ බං දඹුලු පාරක් හදනවා මේ දවස්වල කම්මැලි නැද්ද බං ගලේ වෙලා යන්න මේ ඉද මොකද බුදුම ඊළඟට ඔය ඇපෝල් කඩන්ඩයි ඔය කඩවල වලට දෙන්න විකු ලොරි වලට විකුණන්නයි අයියෝ පොර ධම්මණ්ඩයි පායනවල මේකක් තියනවලු ඒ වට්ටු මැද්දේ බංගලාවක් වගේ එකක් ඔව් අර නිවාඩුවට ඉන්නවා ඔය ඉන්න උළුවට බං කම්මැලි කමේ ඔය වතු මැද්දේ පාවෙනව කඩලා දාන්න කියලා බං ඉතින් ඉතා මේ දැන් වෙඩින් එකට ඔක්කොම හරිද? හරි ඔය අයියලා ලෑස්ති කරලා තියෙන්නේ මොකද වෙඩින් එකේ මොන ඇද නේද? පෝ කම්මැලි බං අයියලා ඉතින් දන්නේ නැද්ද? මොකද්ද කම්මැලි කියන්නේ? පෝරුවේ චුට්ටක් ඉඳද උඹට කම්මැලි? නෑ ඒක නම් අවුලක් නෑ මං කෝ එක විනාඩි 10ට 15ට ෂෝට් කරන්න කියලා. අයි ඒක හරියද කට්ටිය නෑදෑයෝ කතා කරනවා ඉතින් ඒකත් ළඟට යලකට යන්න ඕන ටේබල් එකද ඒක කම්මැලි. ඒකත් කම්මැලි ඉතින් ඒකට මොකක් හරි කරන්න බැරි ඈ බං. කරන්නත් එපා ඉතින්. ඒ උනාට මම බඳිනවා කියලා එන කම්මැලි වැඩනේ බං මේ අයියලා චට් කරලා තියෙන්නේ. මොකද්ද කම්මැලි වැඩ කියන්නේ? අයියලා දැන් බැදලා ඉරිදනේ බඳින්නේ. ඔව්. ඊළඟ ඉරිදා ඕම් කමින්. ඔව්. අර සතියම අයියා දාලා මොනාද කණ්ඩලමේ දාලා.
එතකොට මොන මාබල් බීච් දාලා. ඔව්. හෝටල්. ඔව්. ඊළඟට ආයේ සීගිරිය විලේජ් දාලා. එතකොට ආයේ දාලා විල්වෙන දාලා. ඕම අනිමෝන්ම සතියක් බං කම්මැලි නැද්ද දාපු. මොනවා කියන්නේ?